වහන්සේ දේශනා කරනවා කාරණා 4ක් ගැන හිතන්න එපා කියලා. දැන් පින්වතුන්ලා අද උදේ ඉඳන් කොච්චර දේවල් ගැන හිතලා තියෙනවද? ඊයේ දවසේ, ගිය සතියේ, පසුගිය මාසයේ මුළු ජීවිත කාලය පුරාවට කොච්චරනම් දේවල් අපි හිතලා තියෙනවද? නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන සූත්‍රගත ධර්මෙදී මොනවා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. ඒකම සිතුවිල්ලක්වත් අපිට අයිති නැහැ. ඒ වයින් අපි සංස්කාර රැස් කරනව පමණක්මයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණා 4 ගැන හිතන්න එපා කියලා. පළවෙනි කාරණේ තමයි බුද්ධ විෂය ගැන හිතන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන යම් ධර්මතාවයක් වෙත්නම්, යම් විනයක් වෙත්නම්, දේශනා කළා වූ ධර්මයක් වෙත්නම් ඒවා ගැන ඇයි මෙහෙම පනවලා තියෙන්නේ, ඇයි මෙහෙම දේශනා කරලා තියෙන්නේ කියලා හිතන්න යන්න එපා කියනවා. බුද්ධ විෂය, බුදුරජාණන් වහන්සේගේ චර්යාවන්, හැසිරීම් ගැන හිතන්න එපා කියලා කියනවා. දෙවෙනි කාරණය කර්මය විපාක දෙන ඇති හිතන්න එපා කියනවා. තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධානලාභීන්ගේ ධාන ශක්තියින් ගැන හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හතරවෙනිව දේශනා කරනවා මේ ලෝක විෂයන් ගැන හිතන්න එපා කියලා. දැන් පළවෙනි කාරණය මොකක්ද එපා කියලා කියන්නේ? බුද්ධ විෂය. බුදුරජාණන් වහන්සේගේ චර්යාවන්, හැසිරීම්, මේ පණවීම් ගැන හිතන්න එපා. ඒවා අපේ ජීවිතයට එකතු කරගෙන ඒවා අත්දැකීම් තුළින් අපි ජීවිතයේ අත්දැකීම් බවට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා අපි මොනවද කරන්නේ? අපි හුඟක් වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්, උන්වහන්සේලාගේ හැසිරීම්, උන්වහන්සේලාගේ චර්යාවන් ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කළේ කියලා හිතලා අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකේ විචිකිච්ඡාව ඇති කරගන්න. එතකොට අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයක්, විචිකිච්ඡාවක් ඇති කරගත්තොත් අපි කුමක් නිසාද ඇති කරගන්නේ? මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභම අර්ථය උදෙසායේ සැකේ විචිකිච්ඡාව ඇති කර. එහෙනම් ඒකෙන් ලැබෙනා වූ අකුසලයේ සුළුපටු එකක්ද? නැහැ. ඒකෙන් ලැබෙන අකුසලයේ මිත්‍යා දෘෂ්ටික භාවය තමයි, මානසික රෝගී භාවය තමයි අපි වරන් යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා බුද්ධ විෂය ගැන හිතන්න එපා, කර්මයේ විපාක දෙන හැටි හිතන්න එපා, ධානලාභීන්ගේ ධාන ශක්තියින් ගැන හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියන ලෝක විෂයන් ගැන එහෙම හිතුවොත් මොකද්ද වෙන්නේ? අපි උමතුභාවයට පත් වෙනවා කියනවා. උමතුභාවය කියන්නේ මොකද්ද? සද්ධාවෙන් බැහැරට යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් ඵලයට පත් නොවූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. හරිද? දැන් අපිට නෑ කියන්න බෑ. අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. ඒ නිසා සෝවාන් ඵලයට පත් නොවූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා. මේ මානසික ව්‍යාධිය ඇති කරලා දෙන්නේ විස බීජය මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමත්වයේ දැඩිභාවය. මෙන්න මේ මමත්වයේ දැඩිභාවය නිසා අපි තුල ඇතිවෙනා වූ තෘෂ්ණාවේ ඵලයෙන්, තෘෂ්ණාවේ තීව්‍රභාවයෙන් සෑම සෝවාන් ඵලයට පත් වූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා. මේකට බෙහෙත් බීලා හොද කරගන්න බෑ. මේ මානසික ව්‍යාධිය හොද කරගන්න නම් මොකද්ද බුදුරජාණන් වහන්සේ දෙන ඖෂධය? උතුම් මාර්ගාෂ්ටාංගික මාර්ගය. නිසා කාටවත් කියන්න බෑ මම තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. නමුත් මට නම් මානසික ව්‍යාධියක් නැහැ කියලා කාටවත් කියන්න. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? බුද්ධ විශේෂයට බුදුරජාණන් වහන්සේ පැනෙවූ ධර්මයකට අපි අභියෝග කළා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අපි සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා. ඒ මානසික ව්‍යාධිය කියන්නේ ඔය මානසික රෝග ව්‍යාධියක් නෙමෙයි. තෘෂ්ණාව නිසා හටගන්නා වූ, සක්කාය දිට්ඨිය නිසා හටගන්නා වූ කිනම් හෝ මානසික ව්‍යාධියකින් අපි පෙළෙනවා. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් අපි පෙළෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා 4 හිතන්න එපා. හිතුවොත් ඔබ උමතු වෙයි. උමතු වෙයි කියන්නේ මොකද්ද? සද්ධාවෙන් බැහැරට යන්න. ඒ නිසා බුද්ධ විෂය ගැන කවදාක්වත් හිතන්න එපා. අර දේවදත්ත හාමුදුරුවෝ අර අවසාන මරණාසන්න මොහොතේ ලේ වමනය කරමින් කෑ ගහනවා අනේ මට S2 පිය වෙන්න පෙර ආතුව බුදුරජාණන් වහන්සේව දකින්න
ඕනි කියලා. අර දේවදත්ත හාමුදුරුවන්ගේ හිටිය අර ගෝලියෝ ටික මොකද කළේ? දේවදත්ත හාමුදුරුව ඇඳක තියාගෙන දැන් උස්සගෙන එනවා, ලේවමනය කරමින් තමයි එන්නේ. ආනන්ද ස්වාමින් වහන්සේ දකිනවා දේවදත්ත ස්වාමින් වහන්සේ ඇඳක තියාගෙන ඔසවගෙන එනවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත හාමුදුරුව ඇඳක තියාගෙන ලේවමනය කරමින් අරන් එනවා. දේවදත්ත හාමුදුරුවෝ කියනවා දේවදත්ත හාමුදුරුවන්ට මැරෙන්න පෙර ආතුව බුදුරජාණන් වහන්සේ දකින්න ඕනි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා, ආනන්ද ඔය දේවදත්තට කවදාක්වත් මාව දකින්න බැහැ කියලා. දේවදත්ත මාව දකින්න. ඒතකොට දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මනුස්ස ඝාතන 900 ගාණක් කරපු අඟුලිමාල ළඟට බුදුරජාණන් වහන්සේ වැඩියද නැද්ද? වැඩියා. අර මගධ රාජ්‍යයේ ප්‍රධාන ගණිකාව අම්බපාලිය ළඟට වැඩම කරලා අම්බපාලිය රහත් ඵලයට පත් කළාද නැද්ද? නමුත් බුදුරජාණන් වහන්සේ දේවදත්ත ඇඳක තියාගෙන ලේවමනය කරමින් ඔසවගෙන ඉද්දී ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා, ආනන්ද ඔය දේවදත්තට කවදාක්වත් මැරෙන්න පෙර ආතුව මාව දකින්න බැහැ. ඇයි? දැන් ඕක අහලා අපි බයිනවා බුදුරජාණන් වහන්සේට දොස් කියන අය ඉන්නවා, සැකේ විචිකිච්ඡාව කෝ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත එක්ක තරහකිනු ඉඳලා තියෙන නිසා දේවදත්ත ඉදිරියට ගියේ නැහැ. නෑ, එහෙම දෙයක් නෙමෙයි. ඒකයි කියන්නේ බුද්ධ විශ්ය ගැන හිතන්න යන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේලා දන්නවා යමෙක් ආනන්තරීය පාප කර්මයන් සිද්ධ කළොත් ඒ ආනන්තරීය පාප කර්ම සිද්ධ කළ කෙනාට කවදාක්වත් මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. ඒක ලෝක දහමක්. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරීය පාප කර්ම කීයක් කළාද? 2ක් කළා. බුදුරජාණන් වහන්සේගේ ලේසෙල් ලැබුවා. එතනින් ගියාම සංඝ වේදය. එතකොට මේ ආනන්තරීය පාප කර්ම 2 කරපු දේවදත්තට කවදාක්වත් මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කම ඒක ලෝක දහමක්. නමුත් මේවා අපි නොදැන අර බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ බුද්ධ විශ්ය ගැන හිතන්න එපා. බුද්ධ විශ්ය ගැන හිතුවොත් මොකද්ද වෙන්නේ? අපි උමතුභාවයට, ඒ කියන්නේ මොකද්ද උමතුභාවය කියන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යන. තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාවට පත් වෙනවා. ඒ නිසා කවදාකවත් බුදුරජාණන් වහන්සේට අදාළ චර්යාවන්, බුදුරජාණන් වහන්සේගේ හැසිරීම පිළිබඳ සැක විචිකිච්ඡා කරගන්න එපා. මොකද ඒ උතුම් ධර්මය අපි දන්නේ, ඒවා දන්නේ බුදුරජාණන් වහන්සේලා පමණයි. ඒවාට හේතුපාදකයන් දන්නේ. දෙවෙනි කාරණේ මොකද්ද? කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා කියනවා. දැන් අපි නිරතුරුව හිතනවා අනේ මේ අපිට මොකද්ද උනේ, අනුන්ට මොකද්ද උනේ, රටට මොකද්ද උනේ, ලෝකෙට මොකද්ද වෙන්න යන්නේ කියලා අපි නිරතුරුව හිතනවා. කෙනෙක් මහපාරේ මරලා දාලා හිටියොත්, හැප්පිලා හිටියොත් අපි මොකද්ද කරන්නේ? අනේ ඇයි මොහුට මෙහෙම උනේ කියලා අපි හිතලා මොකද්ද කරන්නේ? සද්ධාවෙන් බැහැරට යන. අනේ මෙයා සිල් ගන්න කෙනෙක්, මෙයා දන් දෙන්න කෙනෙක්, ඇයි මෙයාට මෙහෙම උනේ කියලා හිතලා අපි මොකද කරන්නේ? අපි සීලෙන් අයින් වෙනවා, දානේ මේවා කරලා වැඩක් නැහැ කියලා අයින් වෙනවා. ඇයි? උපතුභාවයට කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුවෝ ගලක් පෙරලලා සිරිපතුල තුවාල වෙච්ච වෙලාවේ, ලේ ගලපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? සුවපත් වේවා කියලා ඒ හිතත් සතර සතිපට්ඨානෙන් සෝදලා දැන්. ඇයි? බුදුරජාණන් වහන්සේ දන්නවා ගල පෙරළුවේ දේවදත්ත වුණා. දේවදත්තට ගල පෙරලන්න දැනීම සකස් වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ ඈත අතීත සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ලේසොලවලා අන්න විපාකිතාව. හරි? අන්න විපාකිතාව. කර්මය විපාක දෙන හැටි හිතන්න අපි අද දේවදත්ත හාමුදුරන්ට බැන බැන ඉන්නවා. තේරෙනවද? ඒ වගේම අර මේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ අතපය කුඩු කරලා, හොරු අල්ලලා අතපය කුඩු කරනවා. අර සාමාන්‍ය සද්ධානුසාරී ධම්මානුසාරී හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක්. අපේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් වෙලා තියෙනවා. ඒ නිසා කොසල් රජතුමාට පැමිණිලි කරලා මේ හොරුන්ට උපරිම දඬුවම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචිව අසාධාරණයක් වෙලා නැහැ.
තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචි අසාධාරණයක් වෙලා ඇයි ඔය මුගලන් මහරහතන් වහන්සේ සංසාරේ තමන්ගේ බිරිඳගේ කීම අහලා තමන්ගේ ඇස් දෙක අන්ධ අම්මා තාත්තා කැලේ ගිහිල්ලා අතරමං කළා අන්නේ විපාකය ආවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා. දැන් ඊයේ දවසේ රටේ ඡන්දයක් තිබ්බ නේද? ඈ දැන් කවුද එකෙන් දිනලා තියෙන්නේ? කවුරු දින්නා? ඒ ඇයි කියලා හිතන්න එපා. කවුරු දින්නාද කියන්නේ මම දන්නේ නැහැ. කවුරු දින්නා ඔබ ඒ දින්නායගේ කැමති නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? සතුටු වෙලා විනෝද වෙලා ලෝභ දේශ මොහ වැඩුවොත් හරියනවද? හරියනවද? නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඔබ කැමතිත් මන් දන්නේ නැහැ කවුරු දින්නලාද කියලා. නමුත් ඔබ කැමති පක්ෂෙ දින්නා නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ කැමති පක්ෂෙ දින්නා කියන්නේ ඔබේ පිනක් විපාකෙට ආව. එතකොට ඔබේ පිනක් විපාකෙටදී ඔබ මොකද කරන්න ඕනේ? සතුටු වෙලා විනෝද වෙලා මාන්නය ඇති කරගෙන අනිත් අයගේ මේ හිත රිදවලා එහෙම කළොත් මොකද්ද වෙන්නේ? ඔබේ පින විපාකෙටදී ඔබ තව අකුසල් කරගන්න කෙනෙක් වෙනවා. හරිද? එහෙනම් පිනක් ඔබ කැමති දෙයක් විපාකෙට ආවනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? තව පින තුල ශක්තිමත් වෙනවා. තව සීලය තුල ශක්තිමත් වෙනවා, දානීය තුල ශක්තිමත් වෙනවා, මෛත්‍රිය තුල ශක්තිමත් වෙනවා. එහෙම කළොත් තමයි කවුරු දින්නද කියන්න මම දන්නේ. ඔබ කැමති නම් දින්න පක්ෂය තව ඒගොල්ලෝ ජනප්‍රියභාවයට තව වර්ණයේ සැපේ බලයට පත් වෙනවා. නමුත් ඒ දින්න කෙනාට ඔබ අකමැති නම් හොඳයි. දැන් දින්න කෙනාට ඔබ අකමැති නම් ඔබ මොකද කරන්නේ? ගැටෙනවා, බයිනවා, දේශ කරනවා, සැකේ විචිකිච්ඡාව ඇති කර ගන්නවා. අවසානයේ මොකද්ද වෙන්නේ? දැන් ඔබ කැමති කෙනාද එතකොට දැන් දින්නේ නෑ. ඔබ අකමැති කෙනෙක් දින්නලා තියෙනවා. ඔබ අකමැති කෙනෙක් දින්න නම් ඒක ඔබේ මොකක්ද? අකුසල් සංස්කාරය. ඔබ කැමති දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔබ අකමැති දෙයක් සිද්ධ වුණේ. එතකොට ඔබ අකමැති දෙයක් සිද්ධ වෙද්දී ඔබ ඒ අකමැති දෙයට ගැටිලා කේන්ති අරන් විවේචනය කරලා පංච නීවරණයන් අකුසල් වැඩි කරගත්තොත් මොකද්ද වෙන්නේ? ඔබේ අකුසලයේ නිසා ඔබේ අකමැති දේ සිද්ධ වීම නිසා ඔබ තවත් අකුසලයට අදාළ සංස්කාරයෝ රැස් කරගන්න. එහෙනම් අපි නිරතුරුව කර්මය කර්මඵල විශ්වාසය ඔබට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා. අද දවසේ කවුරු ජයග්‍රහණය කළත් හේතුඵල ධර්මයක් කාටවත් දොස් කියන්න බෑ. ඒක යහපත හෝ වේවා අයහපත හෝ වේවා පිණිස වෙන්න පුළුවන්. නමුත් ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ ජයග්‍රාහකයාට කැමති නම් මාන්නය ඇති කරගන්න එපා, අනුන්ගේ හිත් රිද්දන්න එපා. ඔබ තව පින තුල ශක්තිමත් භාවයට එතකොට ඔබේ ජයග්‍රහණය ආරක්ෂා වෙනවා. ඔබ ජයග්‍රහණය කරපු කෙනාට අකමැති නම් ගැටෙන්න යන්න එපා, චෝදනා කරන්න එපා, දොස් කියන්න එපා, කේන්ති ගන්න එපා. එහෙම කළොත් ඔබේ අකමැත්තට හේතු අකුසලයේ ඔබ තුලින් තව ශක්තිමත් වෙනවා. ඒ නිසා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියනවා. ඒ නිසා ජයග්‍රාහකයා කවුරුණත් පින්තුණී ඒක හේතුඵල ධර්මයක් හැටියට දකින්න. හරිද? හේතුඵල ධර්මයක් හැටියට දැකලා නිරතුරුවම අර මානසික ව්‍යාධිය උග්‍ර වෙන දිශාවට නම් යන්න එපා. බුදුරජාණන් වහන්සේ කියනවා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා. කවදාක්වත් අපිට වැරද්දක් වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ඉන්න කාටවත් අද රටේ ඉන්න ජනතාව 2 කෝටි ගානකට කාටවත් අසාධාරණයක් නම් වෙලා වෙන්න තියෙන දෙයයි කවුරු දින්නත් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න කර්මය විපාක දෙන හිතන්නේ නැතුව ඔබ කැමති දෙයක් වුණා නම් පිනෙන් ඒ කැමැත්ත තව ශක්තිමත් කරගන්න. ඔබ අකමැති දෙයක් නම් සිද්ධ වුණේ ඒ අකමැත්තට ගැටෙන්නේ කේන්ති ගන්නේ නැතුව තව ඔබ පිනෙන් ශක්තිමත් කළා ඔබේ කැමැත්ත කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් කාරණා කීයක් හිතන්න එපා කිව්වද? බුද්ධ විෂය ගැන හිතන්න එපා. බුද්ධ විෂය ගැන හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ධර්මතාවයන් තුල ජීවත් වෙලා ඒහි පස්සිකව ඒවා දැකලා ඕපනායිකව ඒවා වඩලා පින්තුණී අපි දක්ෂ වී යුතුයි මේ දුකෙන් නිදහස් වෙලා
යන්න. මේවා හරි වැරදි හොයන තාක් කල් අපි උමතු භාවයට සද්ධාවෙන් බැහැරට යන්න. දෙක කර්මය විපාක දෙන හැටි හිතන්න එපා. ඔබ කැමති දෙයක් නම් සිද්ධ වුණේ තව පින තුල ශක්තිමත් වෙලා ඒ කැමැත්ත ශක්තිමත් කරගන්න. ඔබ අකමැති දෙයක් නම් සිද්ධ වුණේ කරුණා කරලා කේන්ති ගන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඔබ තව සීලය මෛත්‍රිය තුල සිද්ධ වෙලා ඔබේ කැමැත්තට අදාළ දේවල් අනාගතේ ඊට කර අනදේ කර්ම විපාක දෙන හැටි හිතන්න එපා. තුන්වෙනි කාරණය තමයි ධානලාභීන්ගේ ධාන ශක්තියින් ගැන හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. මොකද ඒක අපිට හිතන්න පුළුවන්කම අපි කාටවත් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන අපි රූපාවචර අරූපාවචර ධානය ඇති කරගන්න මන් දන්නේ මෙතන ඉන්නවාද කියලා. ඒ නිසා එහෙම පුළුවන්කමක් අපිට නැහැ. පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට යම් කෙනෙක් එවැනි ධාන ශක්තිය නැති කරගෙන එයා ලෞකික ධානයන් ඇති කරගන්නවා. මොනවාද ලෞකික ධාන කියන්නේ? චතුූපපාත ඥාන, పూర్වේ නිවාසානුස්සති ඥාන, දිව්‍ය සෝත, දිව්‍ය චක්කු මේ වගේ ලෞකික ධානයන් ඇති කරගන්නවා. එතකොට මේ ලෞකික ධානයන් ශක්තියන අපිට පේනවද? අපිට පේනවද? අපිට පේන්නේ නැහැ. ඒක යා තුලයි ඇති කරගෙන ඉන්නේ. එතකොට යා තුලේ ශක්තියෙන් තියෙද්දි අපිට පේන්නේ නැත්නම් අපි ඒවා විවේචනය කළොත්, අපි ඒවා කෙරෙහි සැක කළොත් අපිට මොකද වෙන්නේ? අපි උමතු භාවයට මොකද තියෙන දෙයක් කෙරෙහි අපි සැක ඇති කර ගත නමුත් අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඒ හතරවෙනි කාරණය ලෝක විෂයන් ගැන. දැන් අපිට පේන ලෝකය අපි ඇස් දෙකෙන් දකින ලෝකය පේනවනේ. ඉන් එහා තව බුදුරජාණන් වහන්සේ සහස්සී දසදහස්සී මේම මහා ලෝක ධාතු ගොඩාක් ගැන සූත්‍රගත ධර්මයේ දේශනා කළා තියෙනවා. ඔය ඉරහඳ තාරකා ගැන තියෙනවා. එතකොට මේවා එකක්වත් අපේ නිවනට අදාළද? මේ ඉර අපේ නිවනට අදාළද? සඳ අපේ නිවනට අදාළද? තරු අපේ නිවනට අදාළද? අපිට නොකෙනෙන අර සහස්සී දසදහස්සී ලෝක දාසයන් අපේ නිවනට අදාළද? ඒ කිසිම දෙයක් අපේ නිවන් මාර්ගයට අදාළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අර ඇත්තේරියා වනයේක වැඩ ඉඳලා අපිට දේශනා කරනවා. ඒ ඇත්තේරියා වනයෙන් කොළහුරක් අතට අරගෙන මහණෙනි මම අවබෝධ කළා වූ ධහම මේ ඇත්තේරියා වනයේ කොළ වලට වඩා වැඩි. නමුත් මම ඔබට දේශනා කළා වූ ධර්මය මේ අපේ තියෙන කොළහුර ප්‍රමාණයයි දේශනා කළා. ඇයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උතුම් චතුරාර්ය සත්‍ය තුලින් අපේ නිවන සාක්ෂාත් කරගන්න. හරි? දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ අතේ තියෙන කොළහුර ප්‍රමාණයට අපිට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරත් අපි කොච්චරනම් මේ ධර්මයේ නිසා කොච්චරනම් දෘෂ්ටියෙන් අපි ඇති කරගෙන ඉන්නවද? කොච්චරනම් ගැටලු ඇති කරගෙන ඉන්නවද? කොච්චරනම් සැකවිච්ඡා විචිකිච්ඡා ඇති කරගෙන ඉන්නවද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ අර ඇත්තේරියා වනයේ කොළවලට වඩා මේ ධර්මයේ දේශනා කළා නම් අපි ඔක්කොම පිස්සු බවට එයි අපිට හිතාගන්න බැහැ. මේක කොහොමද උනේ? මේක කොහොමද වෙන්නේ? මේවා කොහොමද තියෙන්නේ කියලා අපිට හිතාගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තුළින් මේ අපිට පෙනෙන අපිට නොපෙනෙන මේ සම්මුති ලෝකේ නිරෝධය කරලා මේ ලෝකේ නිදහස් වෙන්න මිසක් මේවා හොය තව ලෝකෙම කොටස් කරුවෙක් බවට පත් වෙන්නේ නෙමෙයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් බුද්ධ විශ්ය ගැන හිතන්න යන්න එපා. කාට කර්මයේ විපාක දුන්නා ඒ ඇයි එහෙම වුනේ කියලා හිතන්න යන්න එපා. අපි දන්නේ නැහැ හිත දවසේ මොකක් වෙයිද කියන්නේ. අද දවසේ මොකක් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. මොකක් වුණත් හේතුඵල ධර්මයක් වරදක් කොතනකවත් නැහැ. ඔබ දකිනවා නම් වරදක් වෙනවා කියලා ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? තව සීලය තුල ශක්තිමත් වෙන්න. තව මෛත්‍රිය තුල ශක්තිමත් වෙන්න. තව ත්‍යාගය තුල ශක්තිමත් වෙන්න. තව විදර්ශනාව තුල අන්න බෞද්ධයා අන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා උපාසක උපාසිකාව. ඒ නිසා වාර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබේ සැපේ උදෙසා, ඔබේ ආරක්ෂාව උදෙසා. ඒ නිසා ඔබ කොතනකවත් මේ අනාථ කෙනෙක් නෙමේ. ඔබ සනාථ වූ කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ උතුම් ආශිර්වාදයේ තෙරුවන්ගේ සරණ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් මේ මොහොතේ ඔබේ ජීවිත තුලින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණා හතර නොහිතා පින්වතුනි හිතන්න කියන කාරණා හතරක් තියෙනවා. මොකක්ද මේ හිතන්න කියන කාරණා හතර?
මෙන්න දුක කියන කාරණය හිතන්න. අන්න හිතන්න. විවේකීව ඉන්න වෙලාවට තනියම ඉන්න වෙලාවට දුක කියන කාරණය මොකක්ද කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න හිතන්න ඕනේ දේ. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන් නායකීන් පංච උපාදානස්කන්ධ දුකයි කියලා දකින්න. මේකයි දුක කියලා හිතන්න. මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා හිතන්න. අන්න බුදුරජාණන් වහන්සේ හිතන්න කියන දේ. මේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා හිතන්න. අන්න හිතන්න කියලා කියන දේ. මේ දුක නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා හිතන්න කියලා. මම මේ මොහොතේ උතුම් සම්මා දිට්ඨිය තුල නේද ඉන්නේ කියලා හිතන්න කියනවා. මම මේ මොහොතේ උතුම් සම්මා සංකප්පයන් තුල නේද ඉන්නේ කියලා හිතන්න කියනවා. මම මේ මොහොතේ උතුම් සීලයට අදාළ මාර්ගාංග තුල නේද ඉන්නේ කියලා හිතන්න කියනවා. මම මේ මොහොතේ උතුම් සමාධියට අදාළ මාර්ගාංග තුල නේද ඉන්නේ කියලා හිතන්න කියනවා. මේ මොහොතේ මම සප්ත බොජ්ජංගයන් වැඩෙන තැනක නේද ඉන්නේ කියලා හිතන්න කියනවා. අන්න හිතන්න කියලා. ඔබේ යහපතට ඔබේ සුගතියට ඔබේ අර සෝවාන් ඵලයට පත් වූ සෑම කෙනෙක් තුනම ඇති වෙන ඒ තෘෂ්ණාවේ විස බීජයෙන් ඇති වෙන මානසික රෝගීභාවය සුවපත් කරන කාරණා හතරයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම. ඒ නිසා මෙවැනි කාලයක මේ මැතිවරණයක් පවත්වලා ජයග්‍රහකයෝ තෝරන වෙලාවේ මොනවා ගැන හිතුවත් කර්මයේ විපාක දෙන හැටි හිතන්න එපා. නිරතුරුවම සීලය තුල, මෛත්‍රිය තුල, දානය තුල, සද්ධාව තුල ශක්තිමත් වෙන්න. අකුසල් තිබෙනවා නම් ඒව යටපත් වෙලා අපිට අපි කැමති දේ සිද්ධ වේවි. සාදු.